හොඳයි යාළුවනේ අද මම ඇවිල්ලා තියෙන්නේ මේ අමුතු කැලෑවකට මේ කැලේ ඇතුලේ මේ පිටසක්වල අద్భుත ජීවීන්ගේ බලපෑම් තියෙනවා කියලා මට ඊමේල් ඇඩ්‍රස් එක ගාවේ ඊමේල් ඇඩ්‍රස් වල මේ සමහර ෆොටෝ එකක් දැම්මේ සමහර ෆොටෝ වල තිබ්බ අමුතු ෆිගර්ස් වගේ සමහර ඒ වගේ පොඩි ලයිට් වගේ ඒවා තියෙනවලු හරි ඒක නැත්ත නැත්නම් බලන්න අපි අද යමු හොඳයි තාම පාරේ වාහන සද්ද නම් මෙතනට ඇහෙනවා. හැබැයි අපි දැන් කැලේ ගොඩාක් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. හොඳයි. මේ මොන හේතුවක්ද මන් දන්නේ පාර ගාව ඉඳන් මහලකට ගෙවල් ගානක් නම් තිබ්බේ නෑ. පොඩි ගෙවල් තමයි. ඒ ගෙවල් වල මිනිස්සු ඉන්නවද කියලා විශ්වාස කරන්න නැත්තේ. මෙතන පේන්නේ උරුදු කැලේ අපිට මේක වලට කියලා උරුදු කන්න. ඒකට වෙන්නේ කෙනේ වැට ගහලා ඇත්තේ. දැන් සද්දයක් ආවා. ඕල් තහනේ. ඒක මන් දන්නේ ඕගොල්ලන්ට එන්න දෙන්න. මට ඒ සද්ද හොඳට එනවා. උරුලක ගහන එක නෙමෙයි. මම හිතන්නේ කුරුළු කඩන වෙන කටිය වෙන කෙනෙක් මේ පැත්තේ ඉන්නේ නැහැ. මෙච්චර දුර කැලේකින් නන්දනේ කුරුළු කඩන්නේ. මේ කැලේ කුරුළු විතර වෙන විශේෂ දෙයක් හැදෙන්නේ නැහැ. මට තියෙනවා කුරුළු කඩනකොට පොළොව ඕන වෙනවද කියන එක. මොකද මේ විතර පොළොව තියලා තියෙන්නේ නැත්තම්. අමද අර හරිත් පොළොව ගියත්. මොකක්ද මේ? ලාම්පු තියලා නේද? කොරවෙන් තියනද අන්න. හරි. අපල ගන්න. මම ආවේ මේක මට තේන්නේ දෙන්නම් අවුරුදු 60කට හරි නියත දෙතිලි. මම නවතින්න බෑ. මම තව ඇතුළට යන්න ඕනේ. එහෙනම් මම මෙතන දැන් නවතින්නේ. මම දැන් දිගටම යනවා. මම මේ සාමාන්‍යයෙන් මේ ඔබ විශේෂයෙන් තිබුණේ රෙකෝඩ් කරන්නේ. ඒ කියන්නේ ඒ වීඩියෝ එකට දාන්නේ. නැතුව හැම එකම දාන්න හිමක දැම්මොත් මේ වීඩියෝ එක පැය 5ක් විතර යනවා. මම දැන් කිලෝමීටර් පැය 3කට විතර වැඩි. හොඳයි නම් යන්නේ. යාළුවනේ අර අපිට මං කිව්වා නේද කලින්ම මේ අද්භූත සිදුවීම වෙනවා කියලා. ඒක අද්භූත මේ මට සද්දයක් ආවා කලින්. ඕගොල්ලොත් නැත් එක ඇහෙන්නේ සමහර විට මම දන්නේ නැහැ කියලා මෙහෙම හරි මට ඇහුණා. ඒ වගේ මේ ඒ සද්ද ආයවතා කියන්න දැන් ඊට කලින් ආවා. මම ඒකයි මේ ආයෙ රෙකෝඩ් කරගන්න ගත්තේ. අපි චංකෝ ඇතුළේ මම දන්නේ ආයවතා කර අද්භූත සද්ද දෙතුන් තවත් මම ඒකයි මම බැලුවේ. ඕගොල්ලන්ට සද්ද එනවද? මන්නේ ඕගොල්ලන්ට එනද? ඔයාලට අර පැත්තෙන් අර අමුතු මන්නේ අර කොල්ල පෑගෙන වගේ සද්ද වගේක් එනවා. මොකද මන්ද? ඒ වීඩියෝ මොකද දැක්මේ? ඒ අමුතු ලයිට් එක දැන් අය